ආයුබෝවන් කුම්භ ලග්න හිමියනි. කුම්භ ලග්නයට 2026 අවුරුද්ද කොහොමද කියලා අපි බලමු. තව ටික දවසකින් 2026 අවුරුද්ද උදා වෙනවා. ඒ අවුරුද්ද උදා වීමත් සමග කොහොමද 2026 කුම්භ ලග්න හිමියන්ට බලපාන්නේ කියලා අපි බලමු. ජ්‍යොතිෂ කරුණුත් සමග. ඒ වගේම මේ 2026 අවුරුද්ද 2025ට වඩා සුබ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2025 අවුරුද්ද ගැන කතා කරද්දී 2025 ගැන කතා කරද්දී නම් 2025 සාමාන්‍ය මුල් කාලතුව ඇතුළත ගොඩාක් වෙනස්කම් ජීවිතේ වුණා. හැල හැප්පි මේ කාලෙත් එහෙම මොකද සෙනසුරු ඒ රාෂ්ටකයේ ගෙවන ගමන් ඉන්න කුම්භ ලග්න හිමියෝ. තව අවුරුදු 2027 වෙනකම් තියෙනවා මේ ලග්නේ රාෂ්ටකය. ඉතින් ඒ අතරතුර ජීවිතේ ගොඩාක් හැලහැප්පීමෙන් තමයි ජීවිතේ ගෙවාගෙන යන්නේ. හැබැයි 2026 අවුරුද්ද ගිය අවුරුදු වලට සාපේක්ෂව යම් තාක් දුරකට නෙමෙයි සාමාන්‍ය ගොඩාක් දුරට හොඳ වෙන මට්ටමක් තියෙනවා කියලා පේන්න තියෙනවා. 2026 අවුරුද්ද හොඳටම හොඳ කරගන්න නම් ඔයාලට පුළුවන් 2026 අවුරුද්ද 2026 අවුරුද්ද ඉවසීමෙන් බුද්ධියෙන් සැලසුම් කරණය කරලා ජීවිතේ ජීවත් වෙන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා 2026 අවුරුද්ද ජීවිතයේ සුබම අවුරුද්ද කරගන්න. ඉතින් අපි බලමු 2026 අවුරුද්ද කොහොමද කුම්භ ලග්න හිමියන්ට බලපාන්නේ කියලා. විදේශ සම්බන්ධ පුහුණු වැඩසටහන් වලට යන්න පුළුවන්. විදේශයට යන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට සුබයි 2026 අවුරුද්ද. 2026 මැද භාගය වෙනකොට ලාභයේ වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඔයාලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්නවනම් ඒක ආරම්භ කරන්න පටන් ගන්න. පටන් අරගෙන මුලින්ම නම් පොඩ්ඩක් අර ස්ලෝ කොහොම ශනිගේ බලපෑමත් සමග ඔයාලගේ ලග්නේ ස්ලෝ. හැබැයි ඒක ස්ථාවරයි. හෙමින් ගියත් මන්දගාමී ගමනක් ගියත් ඒක ස්ථාවර ගමනක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ආර්ථිකය ගැන කතා කරොත් එහෙම හදිසි ධන ලාභ නම් ඔයාලට ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ගොඩාක් හිමි වෙන්න ඉඩ තියෙනවා. මොකද 2026 අවුරුද්ද ගොඩක් හොඳයි කුම්භ ලග්න හිමියන්ට. එතකොට අහඹු විදිහට ධන ලාභ හම්බෙන්න පුළුවන්. ඒක ලොතරැයි ජයග්‍රහණම් පමණක් නොවේ. මොන හරි පොඩි දෙයකින් හරි නොසිතූ ධනය ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. පොඩි ලාභ හරි ලොකු දේවල් නැතත් පොඩි ලාභයන් තියෙන්න පුළුවන්. එතකොට මොන හරි අස්ථාවර වෙලා තිබ්බ දේපල ඉඩකඩම් යාන වාහන වගේ දේවල් තිබ්බනම් ඒවා සම්බන්ධ ලාභ පෙන්නුම් කරනවා. ඒත් ඔයාලට අහඹු වියදම් සිදු වෙන්න පුළුවන් මේ ශනි ඒ රාෂ්ටකයත් සමග සෙනසුරු ඒ රාෂ්ටකයත් සමග ඒ පිළිබඳව අර සල්ලි අතට ආව ගමන් වියදම් කරන්න නැතුව කල්පනාකාරීත්වයෙන් යුතුව වියදම් කරන්න කියලා ඉල්ලනවා. ඊට ආදරය සහ විවාහය ගැන කතා කරලා 2025 අවුරුද්ද නම් ආදරය විවාහය අම්මෝ කතා කරන දෙන්න අතර විවාහ වෙලා ඉන්නවන් දෙන්න අතර නෝරුස්සුම් ගත්තී ඊට පස්සේ තේරුම් ගන්නේ නැහැ. ඒ වගේ දේවල් ආදර සම්බන්ධතාව දැන් සමහර තනිකඩ අයට ආදර සම්බන්ධතා ලැබෙන්න පුළුවන්. ඒවා තම තමන්ගේ ජන්ම මේ කේන්ද්‍රත් අනුව ඒව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් 2026 විවාහ ගැටලු වලට හොඳ කාලයක් වෙයි කියලා 2026 පුළුවන් කියන්න. ඔයාලට සම්බන්ධතාව ඉදිරියට ගෙන යන්න ඕනේ නම් ඔයාලට පුළුවන් දෙන්නව තේරුම් අරගෙන ඉවසන්න. ප්‍රශ්නයක් වුණාම දෙන්නම රණ්ඩු වෙන්නේ නැතුව රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව ඉවසන්න. එක්කෙනෙක්ට ඉවසන්න පුළුවන් නම් එතනදී ලොකුවට ඔය දෙන්න අතර ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ. අලුතින් කෙනෙක් සම්බන්ධයක් පටන් ගත්තත් අනිවාර්යයෙන්ම දෙන්න අතර ගැළපීම් තියාගෙන ඉවසීමෙන් කටයුතු කරගෙන යන්න කියලා ඉල්ලනවා. පවුල ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් පවුලත් එක්ක පොඩි ප්‍රශ්න තිබ්බා. ඔයාලා දන්නවා ඔයාලා කුම්භ ලග්න හිමියෝ දන්නවා පවුලත් එක්ක මාරම විදිහට පවුල ගැන කලකිරුණා. පවුලේ අයව ගණන් ගන්න නැතුව ගියා. ඒකට මාරම කර්කශ කාලයක් තමයි කලින් ගෙවුනේ. හැබැයි මට හිතෙනවා ලබන අවුරුද්ද අර තරහ වෙලා හිටපු කට්ටිය යාළු වෙලා
දැන් ඔය පවුලේ අයම තරහ වෙලා ගියා සමහරු. එයාලා ආයෙ ඔයාලට මුණත් තේරෙන්නේ නැති මේ 2025 මැද්දට වගේ මැද්දෙන් පහු වෙනකොට පොඩක් ඔයාලටම තේරෙනවා ඔයාලා ගිය අවුරුදු වලට සාපේක්ෂව යම් තාක් දුරකට නැගිටීමක් සිද්ධ වෙලා කියලා. ඉතින් ඇත්තටම ලබන අවුරුද්දත් ඔයාලට හොඳයි. 2027 සෙන්සුරේ රාෂ්ට්‍රකේ වුණාට පස්සේ ඉවර වුණාට පස්සේ ඔයාලට ඉතාමත්ම හොඳ කාලයක් ළඟා වෙනවා ඉතින්. ඉතින් ඒ හින්දා හැම වෙලේම ඔයාලා හිතන්න කුම්භ ලග්න හිමියන් හිතන්න ධනාත්මකව හිතන්න. ඔයාලට සෙන්සුරේ රාෂ්ට්‍රකයේ තියෙනවා ජන්මේ රාෂ්ට්‍රක වගේ තියෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් හැම වෙලේම ඔයාලගේ ශනි විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජාවට තියන්න. ඔයාලා මොන හරි පිනක් කරොත් ඒක ඔයාලගේ විෂ්ණු දෙවියන්ට පින් ලබා දීමට කටයුතු කරන්න. ඉතින් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට ශරීර සෞඛ්‍ය ගැනත් කතා කරාම පොඩ හිසරදය ඇස් අමාරුව එතකොට රුධිර පීඩනය වගේ දේවල් යන්න පුළුවන්. මානසික ආතතිය තියෙන මොකද සෙන්සුරේ රාෂ්ට්‍රකයක මානසික ආතතිය තියෙන්න පුළුවන්. ඉතින් මේ වාහන අනතුරු ගැන පොඩ්ඩක් අවධානයෙන් සිටින්න. ඉතින් ඒ වගේ තමයි කාලය යන්නේ. ඉතින් කුම්භ ලග්න හිමියන් ලබන අවුරුද්ද ඉතාමත්ම හොඳ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.